බැංකුව අධිපතිතුමනි දැන් පිරමිඩ් වංචා ගැන මේ වනකොට බහුලව ක්‍රියාත්මක වන රැවටිලිකාර මූල්‍ය වංචා වර්ග මොනවද අපි අහන්න දකින්න ලැබෙන වාර්තාවන මූල්‍ය වංචා වර්ග? ඔව් සුභානි මහත්මිය. ඇත්තටම මේ දවස්වල මම හිතන්නේ අපිට බොහෝ මූල්‍ය රැවටිලිකාර මූල්‍ය වංචා දකින්න ලැබෙනවා ලංකාවේ. ඇත්තටම මේකට ප්‍රවේශයක් ගන්න මම කියන්නම් ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන් නැත්නම් FBI කියන ආයතනය විසින් ඇත්තටම ස්කෑම්ස් වර්ග එහෙම නැත්නම් වංචා රැවටිලිකාර මූල්‍ය වංචා 35කට අධික ප්‍රමාණයක් ලයිස්තුගත කරලා තියෙනවා. මේකෙන් බොහෝමයක් ලංකාවෙත් අපිට දකින්නට ලැබෙනවා. නමුත් මම අද කිහිපයක් ගැන පුංචි විස්තරයක් කරන්නම්. මොකද මම හිතනවා ඒක ප්‍රේක්ෂකයාට ඉතාම වැදගත් වෙයි කියලා. ඉතින් අපිට මුලින්ම වඩාත් වැඩිපුරම දකින්න ලැබෙන රැවටිලිකාර වංචාවක් තමයි පාර්සල් ස්කෑම්. එහෙම නැත්නම් යම් පාර්සලයක් ලැබෙනවා කියලා ඔබෙන් මුදල් ලබා ගැනීම. මේක සිද්ධ වෙන්නේ අර මම කිව්වා වගේ ඉස්සෙල්ලාම ඔබට ප්‍රවේශයක් ලබා ගන්නවා. ඊට පස්සේ ප්‍රවේශයක් ලබාගෙන ඉවර වෙලා ඔබ සමග කිට්ටු සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා. සම්බන්ධතාවය ඇති කරගත්තට පස්සේ ඔබ ගැන ඔවුන් යම් සොයා බැලීමක් කරනවා. මොකද ඔබ ගැන සොයන්න මේ වර්තමාන අන්තර්ජාලය වැඩියෙන් අපි පාවිච්චි කරන මේ යුගයේ ඔබ ගැන සොයා ගැනීමට එච්චරම අමාරු වෙන්නේ නැහැ. ඔවුන් ඔබේ සමහරලාට Facebook එහෙම නැත්නම් Instagram වැනි යෙදුම් වල ඔබේ ගිණුම් වලට ගිහිල්ලා ඔබගේ කැමති දේ අකමැති දේ පිළිබඳ දැනුවත් වෙලා ඔබට යම් යෝජනාවක් කරනවා. ඔබත් එක්ක යාළුවෙක් විදියට ඉන්න නිසා සමහර විට ඔබට යම්කිසි උදව්වක් කරන්න කැමතියි. එහෙම නැත්නම් මම ඔබට තෑග්ගක් එවන්න යනවා. මම මේකින්ද ඔබ මේ විශ්වාසය දිනාගෙන මගේ මේ යාළුවා දැන් මට තෑග්ගක් එවන්න යනවා. ඔබ හිතනවා හරි මට මේ තෑග්ග ලබා ගන්න ඕනේ. එතකොට මොවුන් කියනවා සමහරලාට ඉහළ සන්නම් නාමයක් තියෙන යම්කිසි භාණ්ඩයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර අවස්ථාවල මුදල් පාර්සලයක් කියලා කියන්න පුළුවන්. මේ ඕනම දෙයක් ඔබට එවනවා කියලා කියනවා. ඊට පස්සේ ඔබ කියනවා හරි එහෙනම් මට එවන්න ඒක කියලා. ඊට පස්සේ මුල්ම අවස්ථාවේදී ඔවුන් කියනවා දැන් අපි මේක අපිට ඔබට කුරිය කරන්න යන්නේ ඒකම මේකට යම්කිසි ගාස්තුවක් ගෙවන්න ඕනි කුරිය ගාස්තුවක් විදියට ඊට පස්සේ කියනවා නිෂ්කාශන ගාස්තුවක් ගෙවන්න ඕනේ ගුවන් තොටුපළේදී ඊට පස්සේ සමහරට කියනවා ටැක්ස් එකක් ගෙවන්න ඕනි කියලා මේ විවිධාකාරයෙන් ඔබට මේ පාර්සල එවන අවස්ථාව සිට පාර්සල ලැබිය හැකියයි කියන தත්ත්වය දක්වා විවිධ දේවල් කියමින් ඔබෙන් මුදල් ඉල්ලා සිටිනවා. ඉතින් ඔබ අර අවසානයේ ආරම්භක අවධිය පහු කරොත් ඔබ මේවට මුදල් දානවා. සමහරලාට එකවරක් මුදල් දැම්මට පස්සේ කිහිපවරක් මුදල් දාන්න පෙළඹෙනවා. ඒ තුලින් ඔබ සෑහෙන මුදලක් සමහරට අහිමි කරගන්නවා. අවසානයේදී ඔබට කිසිම භාණ්ඩයක් ලැබෙන්නේත් නැහැ. හැබැයි ඔබේ මුදල් නැති වෙලා යනවා. ඊට පස්සේ තවත් මේ වගේ ස්කෑම් එකක් නැත්නම් රැවටිලිකාර වංචාවක් තමයි ඇඩ්වාන්ස් ෆී ස්කෑම්. ඇඩ්වාන්ස් ෆී ස්කෑම් කියන එකේදී සිද්ධ වෙන්නේ යම්කිසි ඔබට ප්‍රවේශයක් ගන්න සමහරට ප්‍රසිද්ධ භාණ්ඩ සේවා අලෙවි කරන වෙබ් අඩවියක ඔබට සමහර විට දැන්වීමක් දානවා වෙළඳපොළ වටිනාකමට අපි හිතමු ජංගම දුරකථනයක් කියලා සමහරට ඒක ලක්ෂ 4ක් වටිනවා නම් ලක්ෂ 2කට විතර දැන්වීමක් පළ කරනවා. මෙහෙම දැන්වීමක් පළ කරපුවම අපිට උනත් හිතෙනවා කතා කරලා බලන්න ඕනේ මේක වෙළඳපොළ වටිනාකමට වඩා සෑහෙන අඩුයි. ඒකින්ද අපි මේකට දුරකථන ඇමතුමක් දෙනවා. දුරකථන ඇමතුමක් දීලා ඇහුවාම කියනවා ඔව් මේ ජංගම දුරකථනේ තියෙනවා විකිණීම සඳහා. හැබැයි ඔබට ලබා ගන්න අවශ්‍ය නම් ඉක්මනින්ම අත්තිකාරම් මුදලක් තැන්පත් කරන්න. ඊට පස්සේ ඔවුන් ඔබට සම්කිසි ගිණුමක් දෙනවා. ඉතින් අපි කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව අපි දැකලත් නැහැ මේ මිනිස්සයව. අපි මේ භාණ්ඩේ දැකලත් නැහැ. හැබැයි අපි දුවගෙන ගිහිල්ලා අර බැංකුවට මේ කියපු අත්තිකාරම් මුදල දානවා. අත්තිකාරම් මුදල දාලා ඉවරලා ඊටු සල්ලි ටික හොයාගෙන මේ භාණ්ඩේ ගන්න සමාට දුරකථන ඇමතුමක් දුන්නාම ඒ දුරකථනේ වැඩ කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඔවුන් හොයාගන්න නැහැ. දාපු අත්තිකාරම් මුදලත් නැහැ. ලැබුණ භාණ්ඩයකුත් නැහැ. ඔබ අන්තිමට පසුතැවීමකට ලක් වෙනවා. ඒ එක්තරා ආකාරයක තවත් ස්කෑම් එකක්. ඊට අමතරව තවත් අපි මේ දවස්වල වැඩිපුරම දකින ස්කෑම් එකක් තමයි ඉන්වෙස්ට්මන්ට් ස්කෑම්. එහෙම නැත්නම් ආයෝජන අවස්ථා පෙන්වා කරන ලබන රැවටීම. මම හිතන්නේ අපේ ජයවර්ධන මහත්මයා ඒ වගේම චන්ද්‍රි මහත්මිය ඒ සම්බන්ධ මූල්‍ය වංචා දෙකක් ගැන කතා කරා. ඊට අමතරව සමහර අවස්ථාවකදී ඔබට සමහරට දුරකථන ඇමතුමක් හෝ නැත්නම් මැසේජ් එකක් ලැබිලා ඇති. ඔබ දන්නවද මේ දවස්වල පොලි අනුපාතය ඒ අනුව ඊට වඩා වැඩි පොලි අනුපාතයක් තියෙන අවස්ථාවක ඔබේ මුදල් ආයෝජනය කරන්න ඔබ කැමතිද? සමහරට ඔබට දුරකථන ඇමතුමක් දීලා අහන්න පුළුවන්. ඔබට පුංචි වෙලාවක් තියෙනවා නම් මම විස්තර කරන්නම් කියලා උන් කියන්න පුළුවන්. කියලා ඉවර වෙලා ඔබට සමහර විට පෙන්නුම් කරනවා මෙන්න මේ වගේ. අපි හිතුවොත් එහෙම ආයෝජන අවස්ථා සමහර විට ක්‍රිප්ටෝ කරන්සි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම් කිසි වගාවක වෙන්න පුළුවන්. එහෙම නැත්නම්
අපි කියන විදේශ සමාගම්වල කොටස්වල ආයෝජන අවස්ථාවක් යම් කිසි දෙයක් ඔබට පෙන්නලා ඉවර වෙලා ඔබට මීට කලින් මේවා ආයෝජනය කරා කියලා ඒවෙන් ප්‍රතිලාභ ලැබපු පුද්ගලයන්ගේ අපි කියන ටෙස්ටිමෝනියල්ස් කියලා ඒ වගේ දේවල් පෙන්눔 කරලා එහෙම නැත්නම් ඔබට අන්තර්ජාලය හරහා අපි කියන රැස්වීමක් සංවිධානය කරලා ඔබට අර පෙන්눔 කරනවා මෙන්න මෙහෙම ආයෝජන අවස්ථාවක් තියෙනවා ඔබේ මුදල් අපිට දෙන්න අපි ආයෝජනය කරලා ඔබට වැඩි ප්‍රතිලාභයක් ලබා දෙන්නම් කියලා. ඉතින් ඔබත් මේකට ඉතා ඉක්මනින් මුදල් ලබා දෙනවා. එතකොට අර ඔබ අර අවසානයේ ආරම්භක අවස්ථාව පසු කරනවා. ඊට පස්සේ මුදල් ලබා දුන්නට පස්සේ මොවුන් තව වැඩිපුර ඔබට සමහරට මුල් අවස්ථාවේදී ඔබට මේ ආයෝජනයට යම් ප්‍රතිලාභයකුත් ලබා දෙනවා. එතකොට ඔබ තවත් උත්තේජනය වෙලා සමහරට තව වැඩිපුරත් මුදල් දානවා. මුදල් දාලා ඉවරලා ටික කාලයකට පස්සේ යම් කිසි අලාභයක් සිද්ධ වෙනවා. මේ අලාභය සිද්ධ වෙනකොට ඔබ අහලා බලනවා මට මුලින් කිව්වනේ සෑහෙන ප්‍රතිලාභයක් ලබා දෙනවා කියලා. ඇයි දැන් මට මේක අඩු වෙලා තියෙන්නේ කියලා. සමහරලාට මේක අහන්න ඔබ කෝල් කරනකොට සමහර විට දුරකථන ඇමතුමක් දෙනකොට සමහර විට ඕන් අර ඉස්සෙල්ලා වගේ දුරකථනයේ පිළිතුරු ලබා නොදී ඉන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරලාට පිළිතුරු ලබා දීලා ඔබ මේක ඇහුවාම ඕන් ඔබ විසින්ම අත්සන් කරපු ගිවිසුම පෙන්눔 කරනවා. ඒ ගිවිසුමේ කියලා තියෙනවා මේ ආයෝජන අවස්ථාවල තිබෙන අපි කියනවා අවදානම් බව දැනුවත් මේවෙන් අලාභයකුත් සිද්ධ විය හැකි බව දැනුවත් මා මේ දෙයට මුදල් දැම්මා කියලා. ඉතින් මේ වගේ අවස්ථාවක් සිද්ධ වුණාම සමහරට නීතියෙන් උනත් ඔබට ලබා ගන්න තියෙන පිළිසරණ යම් තාක් දුරකට අඩු වෙනවා. ඊට පස්සේ තව අපිට දකින්න ලැබෙන ඊටාම සුලභ රැවටිලිකාර වංචාවක් තමයි ප්‍රේමය හරහා සිද්ධ වෙන වංචාව. ඉතින් මේකෙදී ඇත්තටම සිද්ධ වෙන්නේ ඔබට ප්‍රවේශයක් ලබා ගන්නවා සමහර විට Facebook Instagram හරහා කෙනෙක් ඔබට හම්බ වෙනවා ඔබ හිතනවා ඔබ පතාගෙන හිටපු ඔබේ සහකාරයා සහකාරිය ඔබට හම්බුණා කියලා ඊට පස්සේ ඔවුන් සමග ඔබ කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරගන්නවා මේ සම්බන්ධතාවය ඇති කරගත්තට පස්සේ ඔබ ප්‍රේමයෙන් මත් වෙනවා ප්‍රේමයෙන් මත් වෙලා ඔබ සමහර වෙලාවට මොවුන් සමග ඉතා කුළුපග වැසුරු කරනවා ඒ වගේ මේ වගේ වෙලාවක මේ මූල්‍ය වංචාවක් සාමාන්‍යයෙන් ආරම්භ වෙන්නේ ඉතා අහිංසක ඉල්ලීමකින් මට ඔබ සමග දිගටම කතා කරන්න ඕනේ මගේ ෆෝන් එකේ ක්‍රෙඩිට්ස් ඉවරයි මට පුළුවන් ද රීලෝඩ් එකක් දාන්න ඔබ දානවා ඔබේ අනාගත සහකරුවා වෙනුවෙන් සහකාරිය වෙනුවෙන් ඔබේ රීලෝඩ් එක දානවා දාලිවල ටික දවසකට පස්සේ මොවුන් අහනවා මට පොඩ්ඩක් අසනීපයි නැත්නම් මට මගේ වාහනේ යම් දෝෂයක් මට මේක අලුත් ඇඩියා කරගන්න මට යම් මුදලක් දෙන්න පුළුවන්ද අනාගත සහකාරිය වෙනුවෙන් ඔබ ඒකත් කරනවා ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ අපි දෙන්න ගැන හිතන්න ඕනේ අපි දෙන්නට වාහනයක් ගන්න ඕනේ අපි දෙන්නට ඉන්න තැනක් ගන්න ඕනේ අපි මේකට ඉඩමක් ගන්න ඕනේ එහෙම නැත්නම් වාහනයක් ගන්න ඕනේ ඒකට විශාල මුදලක් සමහර විට ඉල්ලුම් කරනවා ඉතින් මේ මුදලත් ඔබ දෙනවා ඔබ දීලා ටික දවසකට පස්සේ සමහර විට මේ සහකාරයා හෝ සහකාරිය ඔබ පතාගෙන හිටපු සහකාරයා හෝ සහකාරිය ඇත්තටම හොයාගන්න බැරි වෙනවා. ඉතින් අපි මේ අවස්ථාවල දැකලා තියෙනවා සමහරලාට සමාජයේ ඉහළ තලවල කියලා හිතන අපි සමහරලාට නීතිඥවරුන් ගණකාධිකරුවරුන් ඒ වගේ සමහර අවස්ථාවල සමාගම්වල අධ්‍යක්ෂකවරුන් පවා මේ වගේ වංචාවලට අහු වෙලා සමහරට මිලියන 10 20 වැනි මුදල් පවා ඇත්තටම ලබලා දීලා තියෙනවා මේ වංචාකරුවන්ට. ඒ වගේම මම හිතන්නේ මම තව එක ස්කෑම් වර්ගයක් හඳුන්වා දෙන්නම් අපි ඒකට කියනවා අනන්‍යතාවය සොරා ගැනීම. මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ අපි බැලුවොත් එහෙම අපි මේ දවස්වල වුණත් අපි සමහර විට පිටරට යන්න වීසා ලබා ගැනීමක් සිද්ධ කරන්න ඕනේ. ඒතකොට වීසා ලබා ගැනීමට අපි සමහරලාට ඒජන්තවරුන්ගෙන් නැත්නම් වීසා ඒජන්ට්ලාගෙන් අපි සහායක් ලබා ගන්නවා. මේ සහාය ලබා ගැනීමේදී අපි සමහර රටවල් වලට වීසා ලබා ගැනීමේදී ඔබ දන්නවා ඔබගේ සෑහෙන විස්තර ප්‍රමාණයක් ඔබ විසින් ලබා දිය යුතුයි. සමහර විට ඔබේ සීයාගේ සිට අලුත් උපන් බිලිඳා දක්වා සියලු විස්තරත් ඔබගේ බැංකු කටයුතු බැංකු ගිණුම් ඇතුළු සියලුම දේ. ඊට අමතරව ඔබේ දේපල පිළිබඳව සියලු විස්තර ලබා දෙන්න ඕනේ. ඉතින් සමහර අවස්ථාවලදී ඔබගේ මේ පහසු සකා සමහරලාට power of attorney හරහා වුණත් මේ ඒජන්තවරුන්ට ඔබ සමහරලාට මේ පිළිබඳ කටයුතු කරන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම සමහරලාට ගිණුම් වලට මුදල් පෙන්වන්න ඕනේ. ඒකින්ද සමහරට ඔබේ ගිණුම් වලට සම්පූර්ණ ඇතුළත් වීමේ හැකියාව ඔබ ඒජන්තවරුන්ට ලබා දෙනවා. ඉතින් මේ පිළිනොගත් ඒජන්තවරයෙක් නම් මේ ඔබේ මේ විස්තර ලබා ගන්න සමහර අවස්ථාවක ඔවුන් සිද්ධ කරන්නේ ඔබ වගේ පෙනී සිට සමහර විට ඔබගේ සියලුම මුදල් හා වත්කම් ඔවුන්ගේ නමට හරව ගන්නවා එහෙම නැත්නම් ඒවා හිස් කරනවා ඒ වගේම තවත් අවස්ථාවක එහෙම නැත්නම් නීති විරෝධී දෙයක ඔවුන් යෙදෙන්න පුළුවන් ඒ යෙදිලා උපයන මුදල් සමහර විට ඔබේ ගිණුම් වලට බැර කරලා ඔබේ සමහර විට ඔබට අවශ්‍ය දායක තත්ත්වයකුත් ඇති කරන්න පුළුවන් මීට අමතරව සෑහෙන ස්කෑම්ස් වර්ග තියෙනවා ඕනනම් අද දවසම උනත් මේ ස්කෑම්ස් ගැන කතා කරන්න පුළුවන් නමුත් මම හිතන්නේ මේ අවස්ථාවේ මේ ස්කෑම්ස් ප්‍රමාණවත් වෙයි කියලා අපේ ප්‍රේක්ෂකයාට
ඩිලන් මහත්මයා කොහොමද මේ රැවටිලිකාර මූල්‍ය වංචා එහෙමත් නැත්නම් ස්කෑම් එකක් ක්‍රියාත්මක වෙන්නේ? ඒ වගේම මොනවද අපි මේ ස්කෑම්ස් වල දකින පොදු ලක්ෂණ? ඔව්. බොහොම වැදගත් ප්‍රශ්නයක් මහත්මිය. අපි මම හිතන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා මේ රැවටිලිකාර මූල්‍ය වංචාවලට ඉතා පුළුල් නිර්වචනයක් තමයි මම දුන්නේ. නමුත් ඕනම රැවටිලිකාර මූල්‍ය වංචාවක් අපිට අඳුරගන්න පුළුවන් ඒකෙදී ක්‍රියාත්මක වෙන අදියර තුනකින්. සාමාන්‍යයෙන් ඕනම මූල්‍ය වංචාවක් නැත්නම් රැවටිලිකාර මූල්‍ය වංචාවක් නැත්නම් රැවටිලිකාර වංචාවක් ඕනෑම ආකාරයක වංචාවක් සාමාන්‍යයෙන් අදියර තුනකින් තමයි සිද්ධ වෙන්නේ. මේකෙදී ඉතා සුපරීක්ෂාකාරීව බැලුවොත් එහෙම ඔබට මුලින්ම දකින්න ලැබෙනවා ආරම්භය, ඊට පස්සේ යම්කිසි ක්‍රියාවලියක්, ඒ වගේම අවසානයක්. අවසානයේදී අපි අවසානයත් අදියර දෙකකට බෙදන්න පුළුවන්. එකක් අපිට කියන්න පුළුවන් ඒක සරලව beginning of the end. එහෙම නැත්නම් අවසානයේ ආරම්භය කියලා. ඒ වගේම අවසාන අදියරේ අවසාන අදියර අවසානම අදියර අපිට end of the end කියලා අඳුන ගන්න පුළුවන්. එහෙම නැත්නම් අවසානයේ අවසාන. එතකොට මුලින්ම අපි ආරම්භක අවධිය එහෙම නැත්නම් අපි කියනවා ආරම්භය කියලා මේකෙදි සිද්ධ වෙන්නේ යම්කිසි අපි හිතමු ඔබට මේ රැවටිලිකාර වංචා කරුවන් ඔබට ප්‍රවේශයක් ලබා ගන්නවා. කොහොමද ඔවුන් මේ ප්‍රවේශය ලබා ගන්නේ? සමහර විට ඒක WhatsApp, Viber එහෙම නැත්නම් අපි කියන ටෙලිග්‍රෑම් වගේ යෙදුමක් කරහා ඔබට සමහරවිට මැසේජ් එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරට දුරකථන ඇමතුමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විද්‍යුත් තැපෑල්ල මගින් ඔබට ලැබෙන පණිවිඩයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් යම් අවස්ථාවක භාණ්ඩ හා සේවා විකුණන වෙබ් අඩවියක දැන්වීමක් වෙන්න පුළුවන්. මෙහිදී ඔවුන් කරන්නේ ඇත්තටම ඔබව ගොදුරක් බවට පත් කරගන්න යම්කිසි පණිවිඩයක් ඔබ වෙත එවීම. මේ අවස්ථාවේදී මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයෝ හිතට ගන්න ඕන එක් විශේෂ දෙයක් තියෙනවා. ඔබේ නමට වුණත් මේ මැසේජ් එක ආවට ඔබ හැම වෙලෙම හිතන්න මේක ඔබට පමණක් ආපු මැසේජ් එකක් නෙමෙයි. මොකද මේ රැවටිලිකාර වංචා කරුවන් මේ වගේ මැසේජස් එහෙම නැත්නම් පණිවිඩ දහස් ගාණක් එක විට මුදා හරිනවා. ඒ මුදා හරපුවාම ඔවුන් බලාගෙන ඉන්නවා කවුද මේවට උත්තර සපයන්නේ කියලා. එතකොට මේ උත්තර සැපයීමත් එක්ක දෙවෙනි අදියරට යනවා. දෙවෙනි අදියර තමයි අපි ක්‍රියාවලිය කියලා හඳුනාගත්තේ. ඒතකොට ක්‍රියාවලියදී මොකද්ද වෙන්නේ? මෙහිදී දැන් ඔබ පණිවිඩයට පිළිතුරු සැපයුවාම ඔවුන් දැනගන්නවා හරි මේ පුද්ගලයා මේ මම කරන්න යන ස්කැම් එක එහෙම නැත්නම් මම කරන්න යන දෙයට උනන්දුයි. එතකොට ඔවුන් ක්‍රියාත්මක වෙනවා ඔබ සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරගන්න. මේ සම්බන්ධතාවය ඇති කරගෙන ඔබේ විශ්වාසය දිනාගෙන ඔබව මේ වංචාවට පොළඹව ගන්නවා. ඊට පස්සේ තමයි මම හිතන්නේ වැදගත්ම අවධියට එන්නේ අවසානය. අවසානයේ මං කිව්වා අදියර දෙකක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි අවසානයේ ආරම්භය. මේක තමයි ඔබට මූල්‍ය වංචාවකින් ගැලවෙන්න තියෙන හොඳම අවස්ථාව. ඔබට ප්‍රවේශයක් ලබාගෙන ඔබ සමග කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරගෙන යම් අවස්ථාවක මොවුන් ඔබෙන් මුදලක් ඉල්ලුම් කරනවා. එක රුපියලක් හරි ඔබෙන් ඉල්ලන අවස්ථාව ඒ අවස්ථාවේදී ඔබ හිතට ගන්න ඕනේ මේක මූල්‍ය වංචාවක් වෙන්න පුළුවන්. එහෙම වෙලාවක එතනින් තමයි ඔබ මේ සම්බන්ධතාවය නවත්වන්නට ඕනේ. ඒ සම්බන්ධතාවය නවත්තන්න නැතුව ඔබ මුදලක් දැම්මුවොත් ඔබ අවසානයේ ආරම්භක අවධිය පසු කරනවා. ආරම්භක අවධිය පසු කරපුවාම වංචාකරුවන් දැනගන්නවා හරි ඔබ මේකට අහු වෙලා ඉවරයි. ඊට පස්සේ උන් තව තවත් ඔබේ විශ්වාසය දිනාගෙන එහෙම නැත්නම් තව තවත් දේවල් ඔබ ඉදිරිපත් කරලා ඔබ පොළඹගෙන ඔබගෙන් තවත් මුදල් අරගෙන අවසානයේ අදියරට යනවා. අවසාන අදියර කියන්නේ ටිකක් ආපහු හැරෙන්න අමාරු අවධියක්. මොකද ඒ අවධියේ තමයි ඔබ තේරුම් ගන්න හරි මම ස්කැම් එකකට අහු වෙලා මම රැවටිලිකාර මූල්‍ය වංචාවකට අහු වෙලා මගේ මුදල් ටික නැති වෙලා ඒ එක්කම අපි කතා කරපු අර පීඩනය එහෙම නැත්නම් ඒකේ consequences අපේ අවසානයේ අපිට අර ලැබෙන්න තියෙන දේ නොලැබීම යාමෙන් ඇතිවෙන දුක ඇතුළු සියලු දේ පටන් ගන්න මේ අවසාන අදියර.